ලංකාවේ ආණ්ඩුව විසින් නොහැකියාව ප්‍රවර්ධනය කරමින් සිටින ආණ්ඩුවේ නොහැකියාව ඒ වගේම අපි දකිනවා මොකද්ද මේ බ්‍රදර් චාල්ස් එහෙම නැත්නම් මේ චාල්ස් කියන මේ ආගමික නායකයා විශේෂයෙන්ම මේ වෙනකොට අපි දකිනවා කතෝලික ජනතාව සහ සාම්ප්‍රදායික කතෝලික ජනතාව සහ ක්‍රිස්තියානි ජනතාව බෞද්ධ ජනතාව අතර ගැටුමක් නිර්මාණය කිරීමට ආණ්ඩුවේ සහයෝගය ලැබෙනවාද කියන එක ගැන අපිට ප්‍රශ්නයක් මතුවෙනවා. අපි දකිනවා මේ වෙනකොට විශේෂයෙන්ම මේ කඳුල කියන සිදුවීම් දාමේ නැත්නම් මේ වැඩසටහන් මාලාව දිවයින පුරා රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කරගෙන යනවා. මේකට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ පූර්ණ සහයෝගයක් ලැබෙනවා කියලා අපිට කණින් කොණින් තොරතුරු ලැබෙනවා. ඒ වගේම අධ්‍යාපන අමාත්‍ය හර්නිගේ විශේෂයෙන්ම සහයෝගයක් ලැබෙනවා කියන එකත් අපිට දැනගන්න ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම අපිට ඒක පූර්ව මනා ලෙස අවබෝධ වෙනවා මේ අධ්‍යාපන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරු විසින් මේක කරගෙන යාම සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය කරන්න කියලා ලියුම් ගහනකොට විදුහල්පතිවරුන්ට අපිට හිතා ගන්න පුළුවන් මේක රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නේ කොහොමද කියන එක. අපිට මේ සිද්ධිය උපකල්පනය කරලා අපිට පූර්ව කතනයකට එන්න පුළුවන් පූර්ව නිගමනයකට එන්න පුළුවන් මොකටද මේ හැරෙන්නේ. අපි දන්නවා ගොයමට මේ අපි දන්නවා ගුණා හැරෙන්නේ තැඹිලිගටද පොල් ගහටද කියන එක ගැන තේරුම් ගන්න පැරණි ජනවහරේ උපහරණයක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක මේ හැරෙන්නේ ගුණා හැරෙන්නේ පොල් පැලයටද තැඹිලි පැලයටද කියන එක අපිට තේරලා තියෙන්නේ. මොකද අපි දකිනවා මේ පුනරුදාණ්ඩුව මොකද විශේෂයෙන්ම මේ චාල්ස් තෝමස් කරන මේ වැඩසටහන් වල පුනරුදේ නමින්ම යනවා ටැග්ලයින් එක පුනරුදේ නමින්ම යනවා. එතකොට අපි දන්නවනේ ආණ්ඩුවේ සහයෝගයක් තියෙනවා කියලා. ඒකම අපි දකිනවා මේ පුනරුද ආණ්ඩුව මේ වෙනකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට එන්න හදනවා. අපි දකිනවා මේගොල්ලන්ගේ 2015 මේ හර්නිත් එක්ක නිර්මාණය වෙච්ච මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මොකද ඒගොල්ලන්ගේ කලින් මැතිවරණයට කලින් නිකුත් කළ පොතේ තියෙනවා 2015 මැතිවරණය 2015 ව්‍යවස්ථාව බලාත්මක කරනවා කියලා. එතකොට මේ ව්‍යවස්ථාවේ සිංහල බෞද්ධයන්ට තියෙන ප්‍රමුඛස්ථාවය ඒ කියන්නේ 9 වෙනි වගන්තිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තිය ඉවත් කිරීමට ඔවුන් යහුසුලුව කටයුතු කරලා තියෙනවා කියන එක දකිනවා. අපි දකිනවා මේ චාල්ස් තෝමස් ජනතාවගේ තරුණයන්ගේ ඒ වගේම දරුවන්ගේ ඔළුව හොදගෙන යනවා සියලුම ආගම් එකයි කියන මට්ටමට මතුවෙන විදිහේ දේශන කාරණා ඔහු ගම්ම්‍ය කරනවා. එතකොට ඔහු කරන්නේ මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නැත්නම් මේ ආණ්ඩුවට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර ගැනීමට අවශ්‍ය ජනමතය නිර්මාණය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලයි කියන එක අපිට මේ සිදුවීම් අධ්‍යයනය තුලින් අපිට දැකවලා ගන්න පුළුවන්. එතකොට ඒ සිදුවීම් අධ්‍යයනය තුලින් අපිට ඒකට පූර්ව නිගමනයකට එන්න පුළුවන්. මේ හදන්නේ මේ යහපාලන ආණ්ඩුවේ තියෙන කොන්ත්‍රාත් එකක් කරන්න නැත්නම් මේ සිංහල බෞද්ධයාගේ තියෙන උරුමය මේ රට තුල ශ්‍රී ලංකා දීපය තුල වසර 2500කට සහ ඊට එහා ගියපු සිංහල බෞද්ධයාගේ උරුමය විනාශ කරලා දාන්න හදන වැඩපිළිවෙලකට තමයි මේ බ්‍රදර් චාල්ස් යොමු වෙලා තියෙන්නේ. අපි දකිනවා මේ මිෂනාරි ආගම් 400කට වසර 500ක් තුල කරගන්න බැරි වෙච්ච දේ දැන් කෙමින් මේ ආණ්ඩු බලයත් එක්ක මේ බ්‍රදර් චාල්ස් සිදු කිරීමට යනවා. හරි අපි කියමුකෝ මේක ගැන කවුරු හරි ප්‍රශ්නයක් මතුවෙනවා නම් හරි මේක සහජීවනයේට මොකද්ද මෙතන බාධාවක් කරනවා අපි ජාතිවාදී හරි එහෙම කතා කරන කට්ටිය ඉන්නවානේ. අපි පොඩි අභියෝගයක් කරනවා. දැන් මේ වෙනකොට පල්ලි ඉස්කෝල තියෙනවා. කතෝලික පල්ලිය තියෙනවා, ක්‍රිස්තියානි පල්ලිය තියෙනවා, ඉස්ලාම් පල්ලිවල තියෙනවා පාසල්. අපි මේ පාසල් වල සහජීවනය වෙනුවෙන් අපි බුද්ධානුස්සතියක් කරමු. පොයේ වැඩසටහනක් කරමු. පොයට සීල සමාදාන ව්‍යාපාරයක් කරමු. කරන්න කැමතිද? මේගොල්ලෝ කරන්න කැමති නැතුව මේ සිංහල බෞද්ධයට විතරක් මේක බලහත්කාරයෙන් පැටවීම තුළ අපිට දැකවලා ගන්න පුළුවන් මෙතන යම්කිසි කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා කියන එක මේක සම්පූර්ණයෙන්ම ආණ්ඩුවේ රාජ්‍ය අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන කුමන්ත්‍රණයක් කියන එක අපිට සිද්ධීන් අධ්‍යයනය තුළින් පුරෝකථනයකට එන්න පුළුවන්. විශේෂයෙන්ම අපි කියනවා මේ ආණ්ඩුවට සිංහල බෞද්ධයන්ට හානි කරන දේවල් වලට ඔබ සහයෝගය දෙන්න එපා. ඔබ ඒ සඳහා දායකත්වයේ දක්වන්න එපා. මොකද අපිට අපි දකිනවා සමාජ ජාලා තුල සමාජ මාධ්‍ය ජාලා තුල ඒ වගේම එළියට ආපු ડોකියුමන්ට් තුල මේ අගමැති හරිනි
USAID එකත් එක්ක සම්බන්ධතා පවත්තලා මේ රෙජිම් චේන්ජ් කරන්න ලොකු USAID එකෙන් සල්ලි වේදම් කරා කියලා ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් කියනවා. එතකොට මේවත් එක්ක බලනකොට මේ USAID එකට ඕන දේවල් නිර්මාණය කරන්නද මේ සූදානම් වෙන්නේ කියන එක ගැන ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. මොකද හරිනම් මේ පුනරුද ආණ්ඩුවේ අගමැති වෙන්න ඕනේ විජිත හේරත් සහෝදරයා. විජිත හේරත් සහෝදරයාට දෙන්නේ නැතුව මොකද දේශපාලනික වශයෙන් වැඩි දේශපාලන අත්දැකීමක් තියෙන ඒ වගේම මනාප වලින් වැඩිම ප්‍රමාණයක් ගත්ත විජිත හේරත් සහෝදරයාට ආණ්ඩුවේ අගමැතිකම දෙන්නේ නැතුව ඇයි මේ හර්නිට අගමැතිකම දුන්නේ කියන එක ගැනත් අපිට ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. ඒක නිසා මේ 8 වෙනිදා මේ මාසේ 8 වෙනිදා අපි දකිනවා BMICH එකේ DS විද්‍යාලය මූලික කරගෙන අපි දැක්ක සමාජ මාධ්‍ය ජාලාවල යන්න හදනවා කියලා යන්න සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරණය වෙනවා. කඳුල වැඩසටහනක් සූදානම් කරලා තියෙනවා කියලා මේ ජාතික සමගියට බාධා කරන මෙම කඳුල කියන මේ අන්තවාදියා විසින් කරන වැඩසටහන වහාම රජයෙන් නැවැත්විය යුතුයි. ඒකට ක්‍රියාමාර්ග ගත යුතුයි. මොකද අපි දැක්ක මීට කලින් මේ ආණ්ඩුවෙම ඉන්න පුද්ගලයෝ පොය දවසට අර්ලියගහ මන්දිරේ බණ කියනකොට ඔවුන් කොහොමද හැසිරුනේ? ජනතා මුදල් කාබාසිනිය කරනවා, ජනතාවගේ ගුවන් කාලය විනාශ කරනවා වගේ කතා කියලා දැඩි විවේචන කළා. අද ඔවුන් මේ කඳුලට රාජ්‍ය අනුග්‍රහය දක්වනකොට මුනිවත රකින්නේ ඇයි කියන එක ගැනත් සබුද්ධික ජනතාව තේරුම් ගත යුතුයි කියන කාරණාව විශේෂයෙන්ම මතක් කරනවා. ඒ වගේම තව කාරණාවක් කතා කරන්න තියෙනවා. අපේ සේනාධිනායකයා අපේ විධායක ජනාධිපතිතුමා දැන් මේ වෙනකොට හමුදා සංචිත අඩු කරන්න හදනවා. යුද හමුදාව ලක්ෂයකට අඩු කරන්න හදනවා. නාවික හමුදාව 40000කට අඩු කරන්න හදනවා. ගුවන් හමුදාව 18000කට අඩු කරන්න හදනවා. ඒතර අපි මේ සිද්ධි අධ්‍යයනය කළොත් ලෝකයේ තියෙන ප්‍රබලම අවිතාක්ෂණයෙන් ඉන්න න්‍යෂ්ටික අවිතාක්ෂණය පාවිච්චි කරන, ඩ්‍රෝන තාක්ෂණය පාවිච්චි කරන, AI තාක්ෂණය පාවිච්චි කරන, ඇල්ගොරිදම් වල වෙනස්කම් තුලින් ඊට පස්සේ Android ISO තුලින් ඔත්තු හොයන ප්‍රබල රටවල් පවා කවදාත් ඔවුන්ගේ හමුදා සංචිතය අඩු කර ගැනීමට කිසිදු ක්‍රියාමාර්ගයක් යොමු කරගෙන නැහැ. මේ වෙනකොට අපි දකිනවා ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා තමන්ගේ රටේ හමුදා ශක්තිය කොයිතරම් ශක්තිමත් කරන්න හදනවාද කියනවා නම් රට වටේට මිසයිල පද්ධතියක් සවි කිරීමටත් දැන් මේ වෙනකොට සූදානම් වෙනවා. ඒකට අපේ ඉන්න ජාතික ආරක්ෂාව පිළිබඳ ඩෙස් බංකුව අරන් එන්න ජාතික ආරක්ෂාව පිළිබඳව රැලි වෙනකම් පන්ති කරන්නම් කියපු මිනිස්සු ලංකාවේ ඉන්න හමුදාව අඩු කරන්න හදනවා. ඉතින් මේකත් එක්ක බලනකොට මේ කොච්චර අඥාන තීරණයක්ද කියන එක මේක පිළිබඳව ඕනම බූරුවෙකුට තේරෙනවා මේක කොච්චර මෝඩ තීරණයක්ද කියලා. තාක්ෂණයෙන් දියුණු කරනවා නම් ඒ වගේම සංචිතමය වශයෙන් වැඩි කළ යුතුයි හමුදාව. උදාහරණයක් ඇරෙද්දී චීනය, රුසියාව, ඇමරිකාව, එංගලන්තය වගේ රටවල් වල කවදාකවත් හමුදා සංචිත අඩු කරන්නේ නැහැ. උදාහරණයක් ඇරෙද්දී මෙහෙම ගන්නම්කො දැන් යුද නම දන්න හැටියට ලංකාවේ නාවික හමුදාවේ ලොකු නැව් 60කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. වේග ප්‍රහාරක යාත්‍රා, ඒ වගේ ඩෝරා යාත්‍රා වගේ යාත්‍රාත් ඇතුළුව තව විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවත් එක්ක මේ ලංකාවේ මුහුදු සීමාව උල්ලංඝනය කරලා ඉන්දියාවේ දීවරයන් විසින් බොටම් ටෝලර් කරනවා. එතකොට මේ බොටම් ටෝලර් කරන දීවරයන් විසින් මේ මුහුදු සීමාව උල්ලංඝනය කරලා මුහුදු කලාපය උල්ලංඝනය කිරීම පිළිබඳව හරියට මේක ආරක්ෂා කරගන්නවත් මේ අපේ ඉන්න හමුදා සංචිත මදි. එතකොට නාවික හමුදා සංචිත මදි. දැන් අපි දකිනවා දහස් ගණනක් දීවරය ඇවිල්ලා මේ ලංකාවේ මුහුදු සීමාව උල්ලංඝනය කරනවා. රජයට කරගන්න පුළුවන් දෙයක් නැහැ. රජය කයිවාරු පම්පෝරි ගහගෙන ඉන්නවා විතරයි. එතකොට මේ රජය මේ දේවල් කරනකොට මේ වගේ හමුදා සංචිත අඩු කරාම කොහොමද අර වගේ ලංකාවේ මුහුදු සාගර සම්පත් ටික ආරක්ෂා කරගන්නේ කියන එක පිළිබඳ අපි ආණ්ඩුවෙන් ප්‍රශ්නයක් අහනවා. මේ කරන අඥාන වැඩ ටික නතර කර ගැනීම සඳහා නැත්නම් සමාජගත වීම වළක්වා ගැනීම සඳහා අර බුරම්පි මාමලව දාලා ගොන් කතා කියනවා. අපි රිලව් ගනිමුලු, අපි වඳුරු ගනිමුලු, අපි මොනරු ගනිමුලු, වල්ලූර ගනිමුලු ඔය වගේ කියන ගොන් කතා කියනවා. ඉතින් මේ ආණ්ඩුව එක්කම අපි දකිනවා පැසිස්ට්වාදී හිට්ලර් පන්නේ ක්‍රමවේද වලට යනවා. අපි දකිනවා පොතක් එලි දක්වන්න ගියා කියලා පොතකට බය වෙච්ච ආණ්ඩුවක්. එතකොට අපි දකිනවා පොතක් නිසා පැනික් වෙච්ච ආණ්ඩුවක්. එතකොට අපි දකිනවා අර තවත් තරුණ දේශපාලන ක්‍රියාකාරිකයෙක්ගේ වැඩසටහන් නතර කරනවා. එතකොට මේ වගේ දේවල් වලට පැනික් වෙච්ච ආණ්ඩුවක්
ජාතික ආරක්ෂා පොතකට පැණික් වෙච්ච ආණ්ඩුවක්. ජාතික ආරක්ෂාව පිළිබඳ තීන්දුව తీරන කොහොමද සබුද්ධිකව ගන්නෙ කොන්ද කෙලින් තියන් ගන්න පැණික් නොවි ගන්න කියන එක ගැන අපිට ප්‍රශ්නයක් මතුවෙනවා. මේ රටේ 2,50,00,000ක ආරක්ෂාව තහවුරු කරන්නේ කොහොමද කියන එක ගැන අපිට ප්‍රශ්නයක් මතුවෙනවා. විශේෂයෙන්ම මේ ආණ්ඩුවට අපි කියනවා මේ ආණ්ඩුවේ මර්ධනකාරී වැඩපිළිවෙළවල් වලට ඇවිල්ලා මේ රටේ ඉන්න ජනතාවගේ ජනමතය මර්ධනය කරන්න සූදානම් වෙන්න එපා. අපි බලය ගත්තේ දෙන්න නෙමෙයි කිය තැන් තැන්වල වේදිකාවල කිය ගිහිල්ලා ජනතාව බය කරන්න හදන්න එපා. විශේෂයෙන්ම අපි මේ ආණ්ඩුවට කියනවා මේ ආණ්ඩුවේ කරන මේ පැසිස්ට්වාදී ඒකාධිපති වියරුවට එරෙහිව අපි ජනතාව පෙළගස්සනවා. ජනතාව පාරට බහිනවා. මොකද මේ රටේ ජනතාව ඉන්නේ බත් කනකොට කතරින්න විතරක් නෙවෙයි. මේ රටේ ජනතාව ඉන්නේ මේ රටේ ප්‍රගමණය වෙනුවෙන්, මේ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන්, මේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් සටන් කරන්න. ඒ වෙනුවෙන් සටන් කළ හැකි සියලු ජනතාවත් එක්ක අපි මේ ඒකාධිපති වියරු ආණ්ඩුවට එරෙහිව පාරට බහිනවා කියන එක විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ.